තවත් බයික් එකක් තියෙනවා. මේක Honda CB125 Twin. මේක හැබැයි තියෙන්නේ ඇවිල්ලා ගෝල්ඩ් ලයින් විදියට. හැබැයි මේකත් ඇවිල්ලා බ්‍රවුන් ලයින් කියන බයික් එක තමයි. පේන්ට් කරලා හදලා තියෙනවා දුවන තත්ත්වෙටම. මේකේ නම්බර වෙන්නේ 149. ටයර් එක හොඳයි ඉස්සරහා. හෝන් දෙකක් දාලා තියෙනවා ලොකු. ඒත් එක්කම මේ සිග්නල් ලයිට් එහෙම ඔරිජිනල් නෙවෙයි. හැබැයි දාලා තියෙනවා අලුතින්. බෑජ් එක තියෙනවා. පේන්ට් එක නම් හොඳයි මේ විදිහට තියෙන්නේ. මේ ස්ටිකර් ටික තියෙනවා. මේකේ ටැංකිය ඇතුළත් හොඳයි. එන්ජිම පැත්තේ බැලුවොත් එන්ජිමට පේන්ට් එකක් ගහලා තියෙනවා. හැබැයි මේක 12 වෝල්ට් කන්වර්ට් කරලා තියෙන්නේ බයික් එක. මෙන්න මේ විදිහට පේන්ට් එකක් කරලා දෙනවා. මේකේ ඔරිජිනල් බැජ් එක නෑ. චේන් කේස් එක මේකේ නෑ. මේ බයික් එකේ ගලවලා තියෙන්නේ. සයිලන්සර් එක මේ විදිහට තියෙන. ඒකත් තායිවන් සයිලන්සර් එකක් 200 විදිහට ලොකු කට ලොකු කරලා තියෙනවා. හැබැයි ඒක 200 සයිලන්සර් එකක් නෙවෙයි. ඔයගලන්ට සද්ද බලා ගන්න පුළුවන්. මේක නම් ඔරිජිනල් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ බයික් එකේ. ඩොකියුමන්ට් පැත්ත නම් සේරම ක්ලියර් තියෙන්නේ. ඉතින් ඕගලන්ට බලා ගන්න පුළුවන් බයික් එක සම්පූර්ණයෙන් බලලා ඕගලන්ට සෙට් නම් මේකට කතා කරන්න පුළුවන්. බයික් එකට මේ බයික් එකේ ඕනර්ලා ඉල්ලන ගාන තමයි 2.40ක් කියනවා. හැබැයි ගාන වෙනස් කරලා කතා කරගන්න පුළුවන්. ඔයගලන්ට බයික් එක සෙට් නම් විතරක් ඒ නම්බර් එකට ඔයගොල්ලෝ අනිවාර්යෙන් කතා කරන්න. එතකොට මේ බයික් එක ඔයගලන්ට ගන්න පුළුවන්. ඉතින් මේ බයික් එක 100% කියලා කියන්න බෑ. මේකේ පොඩි වැඩවල් තියෙනවා. ඉතින් හදාගෙන දුවන එක්කෙනෙක්ට මේ බයික් එක හොඳයි කියලා තමයි මම මේ පෝස්ට් එක දාන්නේ. ඉතින් ඔයගොල්ලන්ට සෙට් නම් මේ බයික් එක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ කන්ටැක්ට් කරලා ඒ ඕනර්ත් එක්ක කතා කරලා ගන්න. ඒත් එක්කම මේ බයික් එක මම පොඩ්ඩක් පැදලත් බලලා තමයි ඔයගොල්ලන්ට මෙහෙම බයික් මං ගේන්නේ. ඉතින් මම බලපු විදියට නම් මේ බයික් එකේ කිසිම ගැටලුවක් නැහැ. හොඳ තත්ත්වයේ තියෙනවා බයික් එක.